ඔයාගේ තියෙන ලස්සන දෙගුණ තෙගුණ වෙලා ඔයාව ඕනම කෙනෙක් අතරින් කැපිලා පේන විදියට ආකර්ශනීයත්වයක් ලැබෙනවට ඔයාත් කැමතියි නේද? වෙනද වගේම welcome live with me YouTube channel. ඔයත් contact lens දෙකක් දාන්න ආසාවෙන් ඉඳියත් ඒ දේ හරියටම කොහොමද කරගන්නේ කියලා නොදැන හිත ඉඳිය කෙනෙක් නම් අද වීඩියෝ එක ඔයාට. අද වීඩියෝ එකෙන් අපි බලමු හරියටම කොහොමද මේක කරගන්නේ කියලා. contact lens දෙකක් පාවිච්චි කරන ඔයා, භාවිතා කරන ඔයා දැනුවත් වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. ඒ දේවල් ගැන දැනුවත් වෙලා අපි contact lens දෙකක් හරියටම දාගන්නේ කොහොමද, remove කරගන්නේ කොහොමද කියලා මේ දේවල් හිමීට අද වීඩියෝ එකෙන් ඉගෙන ගමු. ඔයාලා දැන් මේ දකින්නේ මගේ solution bottle එකයි content tabs ඒ කියන්නේ මංගාව දෙකක් තියෙනවා. ඊට පස්සේ ගත්තු ඒ කියන්නේ lens දෙකේ box එකේ තියෙනවා expire date තියෙනවා. එතකොට use කරන්න පුළුවන් කාල සීමාව ගහලා තියෙනවා. ඒ දේවල් තමයි ඔයාලා දැක්කේ. මේ තියෙන්නේ මම use කරන solution bottle එක. මේ solution bottle එක මම ගත්තේ ඇස් කණ්ණාඩි කඩේකින්. ඒවායේ මේ වගේ solution bottles ගන්න පුළුවන්. ඊට අමතරව ඔයා ඒ කියන්නේ lens දෙකක් ගනිද්දි සමහර වෙලාවට content tabs එතකොට සමහර වෙලාවට lens අල්ලන අර tools ඒවා එතකොට solution bottles ඒවා හම්බ වෙනවා. ඒ වුණාට මට lens දෙක ගනිද්දි එහෙම හම්බුන්නේ නැහැ. ඔය contents tab වල ඔය පේන්නේ ඔයාලට right left කියලා ඒ දෙකේ ගහලා තියෙනවා. වම දකුණ කියලා හැම එකම ඒක තියෙනවා. මගේ රෝස පාට ටැබ් එකේ ඒ කියන්නේ ඒක එච්චර පැහැදිලිව පේන්නේ නැති හින්දා තමයි මම ඔය කළු පාට එක අරගෙන ඔයාලට පෙන්නුවේ. දැන් අපි බලමු solution liquid එක content tabs වලට දාගන්නේ කොහොමද කියලා. මේ දේවල් lens දෙකක් පාවිච්චි කරන්න කලින් ඔයා මුලින්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ. content tabs දෙකට මෙන්න මේ විදිහට solution liquid එක දාගන්න පුළුවන්. එහෙම දාලා ඔයා කොහේ හරි ගිහින් ඇවිල්ලා lens දෙක remove කරපු ගමන්ම solution liquid එක තියෙන ඒ content tab එකට ඔයාගේ lens දෙක remove කරලා දාන්න ඕනේ. නිතරම ඔයාලා content tabs වල lens දෙක දැම්මට පස්සේ ඔය liquid solution එක සමහර වෙලාවට ඒකේ අර වාෂ්ප වෙනවා වගේ වතුර ගතිය හිඳලා යනවා. නිතරම එහෙම බලන්න content tabs වල ඒ solution එක තියෙනවද කියලා. solution එක අඩු වෙලා තියෙනවා නම් solution එකෙන් ඒ liquid එකෙන් ආයෙම ටිකක් දාලා තියන්න. ඔයාලා ගමනක් ගිහින් ආවට පස්සේ lens එක remove කරලා content tabs වලට දාලා ටික වෙලාවකින් ඔයාලට ඒ lens වල දූවිලි එහෙම ඇලිලා තියෙනවා නම් liquid solution එක නිසා ඒවා lens එකෙන් remove වෙලා තියෙනවා, පේන්න තියෙනවා. එතකොට ඔයාලා lens දෙක චුට්ටක් අයින් කරගෙන ඊට පස්සේ ඒ liquid solution එක ඉවත් කරගන්න. දූවිලි තියෙන liquid solution එක ඉවත් කළා ආයෙ liquid solutions ටික content tabs වලට දාගෙන lens දෙක ආයෙ දාලා කලින් තියාගත්ත විදිහටම තියාගන්න ඔයාලට පුළුවන්. lens දෙක දාලා තියෙන content tabs වල නිතරම liquid solution එක දාලා තියන්න මතක තියාගන්න. දැන් අපි බලමු contact lens දෙකක් කොහොමද හරියටම අපි ඇස් වලට දාගන්නේ කියලා. මුලින්ම ඔයාගේ අත් දෙක හොඳට පිරිසිදු කරගන්න. ඊට පස්සේ දැන් මේ ඔයාලා දකින්නේ මගේ lens දෙක දාලා තියෙන content tab එක. හරිද? ඔන්න දැන් බලමු මෙන්න මෙහෙම තමයි මේක ඇරියට පස්සේ ඔන්න lens දෙක දැන් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. අපි දැන් බලමු මේක හරියටම ඇහැට දාගන්නේ කොහොමද, කඳුළු එනවද? මුලින් නම් මටත් ඒ කියන්නේ ගොඩක් කඳුළු ආවා. දැන් ඒ වුණාට මට ඒක පුරුදු වෙලා තියෙන නිසා එච්චර ඒ කියන්නේ කඳුළු එන්නේ නැහැ. ඒ වුණත් ඉතින් අපි බලමුකෝ කොහොමද වෙන්නේ කියලා. ඔයාලට හුරු ඇඟිල්ලකට lens එක මෙන්න මෙහෙම අරගන්න ඕනේ. අරගෙන මම මේක උඩ අතට ඒ කියන්නේ හරව ගන්නවා. මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට හරවගෙන ඔන්න ඔහොම මට ඒ කියන්නේ හුරු ඇඟිල්ලට මම lens එක තියාගන්නවා. අර අතේ තියෙන වතුර ගතියත් එක්ක lens එක එහෙම බිමට වැටෙන්නේ එහෙම වෙන්නේ නැහැ.
දැන් මේ කරන විදිය ඔයාලා හරියටම බලා ගන්න. අනිත් අතින් මම ඇහි පල්ලෙහා කොටස පල්ලෙහාට හොඳට ඇදලා අල්ලගෙන ඊට පස්සේ එතන අර තියෙන ස්පේස් එකට ලෙන්ස් එක හිමීට දාගන්නවා. ඇහැ එහාට මෙහාට කරන්න යන්න එපා මේ වෙලාවේ. එතෙන්ට මම ලෙන්ස් එක රඳවගෙන අනිත් අතින් ඇහැ චුට්ටක් උඩට කළා. ඔන්න ඔය විදියට පොඩ්ඩක් ඇහැ එහාට මෙහාට කරකැවුවට පස්සේ ලෙන්ස් එක හරියටම ඇහැට ඒ කියන්නේ අපි අර කළු ඉංග්‍රියාව කියන තැනට හරියටම සෙට් වෙනවා. ඔන්න දැන් එක ඇහැකට අපි ලෙන්ස් එක දාගත්තා. ඒ විදිහටම අපි අනිත් ඇහැටත් ලෙන්ස් එක දාගමු. පාටි එකකට මොනවා හරි කියන්නේ ස්පෙෂල් ෆන්ක්ෂන් එකකට ඒ මොන තැනකට ගියත් අපි ඒ කියන්නේ ලස්සනට ඩ්‍රෙස් කරලා අපි මේකප් එකක් දාලා යද්දි තියෙන ලුක් එකට වැඩිය අපි මේකප් එකක් දාලා ලස්සනට ඩ්‍රෙස් කරලා ලෙන්ස් දෙකක් දාලා අපි ලස්සන හෙයාර් ස්ටයිල් එකක් දාලා ඒන ලුක් එක හරිම ආකර්ශනීයයි. ඒකයි මම මේක ඔයාලට කියලා දෙන්න ඕනි කියලා හිතුවේ. කෙනෙක් ඉන්නවා නම් ලෙන්ස් දෙකක් ඒ කියන්නේ දාන්න ආසාවෙන් ඉඳලත් එහෙම ඒකට බයේ ඉන්න කෙනෙක් ඒකට ඒ කියන්නේ ඒක හරියට කරගන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒක හරියට කොහොමද කරගන්නේ කියලා මට දැනුවත් කරන්න ඕනේ උනේ ඒ හේතුව හින්දා. හරි ඔන්න අනිත් ඇහැටත් ලෙන්ස් එක දාගත්තා. දැන් අපි බලමු මෙහෙම ලෙන්ස් දෙකක් දාගත්තට පස්සේ එක එක හෙයාර් ස්ටයිල් එහෙම දැම්මහමත් කොහොමද තියෙන ලුක් එක ලස්සන කොහොමද ඒ දේවලුත් අපි චුට්ටක් බලමුකෝ. විශේෂ දෙයක් කියන්න ඕනි කියලා මට මේ වෙලාවේ මතක් වුණා. කන්ටැක්ට් ලෙන්ස් ගනිද්දී ඔයාලා ඉතාමත් විශ්වාසනීය තැනකින් හොඳම පේජ් එකකින් හරි ඔයාලට ගන්න තියෙන මොනවා හරි හොඳම තැනකින් ලෙන්ස් දෙකක් ගනිද්දී ලෙන්ස් දෙක ගන්න සමහර විට හොඳම ලෙන්ස් දෙකක් ගන්න ටිකක් වැඩි වෙයි. එහෙම වුණත් කමක් නැහැ. ගන්න ලෙන්ස් දෙක හොඳම වගකීමක් සහිත ලෙන්ස් දෙකක් ගන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. මොකද මේ මොන දේ කරත් මේ අපේ S2 හරිද ඒක පරිස්සම් කරගන්නත් ලස්සන වෙන්නත් ඕනේ. S2 තියෙන S2 පරිස්සම් කරගන්නත් ඕනේ. ඒ දේවලුත් ඔළුවේ මතක තියාගෙන ලෙන්ස් දෙක ගනිද්දී හොඳම ලෙන්ස් දෙකක් ගන්න. එතකොට ඔයාලට බය නැතුව ඒක යූස් කරන්න පුළුවන්. ලෙන්ස් දෙක දාගන්න ඉගෙනුවා නම් ලෙන්ස් දෙක රිමූව් කරගන්නත් ඉතින් කියලා දෙන්න එපයි. ඉස්සෙල්ලම එහෙනම් මෙන්න මේ විදියට හොඳට අත් දෙක පිරිසිදු කරගන්න ඕනේ. මුලින් ලෙන්ස් එක දාගත්තු විදිහ ඔයාලා දැක්කනේ. ඒ විදියටම හැවුනොම පල්ලෙහාට චුට්ටක් අදින්න. පල්ලෙහාට ඇදලා අනිත් අතේ ඇඟිල්ලෙන් ඔන්න ඔය විදිහට අතේ ඇඟිල්ලේ වතුර ගතිය තියෙනවනේ. වතුර ගතිය තියෙද්දිම ඔන්නෝම ලෙන්ස් එක චුට්ටක් එහාට මෙහාට කරගෙන ඒ ඇඟිලි දෙකෙන්ම ඊට පස්සේ ලෙන්ස් එක අල්ලලා ඔන්න ඔහොම ටක් ගාලා රිමූව් කරගන්න විතරයි තියෙන්නේ. අර අල්ලපු ගමන් අතේ වතුර ගතියට ලෙන්ස් එක එහෙමම ඇදිලා එනවා. මේක හරි ලේසි යන්නේ පුරුදු වුණාට පස්සේ. මටත් ඉස්සර ඔහම තමයි කියන්නේ චුට්ටක් ඔක අමාරුයි බයයි. ඒ වුණාට පුරුදු වුණාට පස්සේ මේක හරිම සිම්පල් දෙයක් ඉතින්. ඒ විදිහටම අනිත් ඇහි ලෙන්ස් එකත් අපි රිමූව් කරගමු. ඇහැ මෙන්න මෙහෙම පල්ලෙහාට ඇදලා චුට්ටක් කර ඇඟිල්ලෙන් ලෙන්ස් එක එහාට කරගත්තට පස්සේ අනිත් ඇඟිල්ලෙනුත් ලෙන්ස් එක අල්ලලා ටක් ගාලා ඇදලා ගන්න විතරයි තියෙන්නේ. ලෙන්ස් දෙක රිමූව් කරගත්තු ගමන්ම කන්ටෙන්ට් ටැබ්ස් වලට දාගන්න මතක තියාගන්න ඕනේ. නිතරම කන්ටෙන්ට් ටැබ්ස් වල සොලියුෂන් ලික්විඩ් සොලියුෂන් එක තියෙනවද නැද්ද කියලා බලන්නත් අමතක කරන්න එපා. මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාට වැදගත් වුණා නම් තවත් කෙනෙක්ට දැනගන්න පුංචි උදව්වක් විදියට මේක පුළුවන් නම් ෂෙයා කරන්න. මොකද තවත් අයට දැනගන්න ඒක ඔයාටත් පිනක්. ඒ කියන්නේ කෙනෙක් දෙයක් දැනගන්නවා කියන එක වෙනද වගේම මතක් කරනවා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා තාම Life with me YouTube channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.
එහෙනම් ඉතින් ආය අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. එහෙනම් ඉතින් ගිහින් එන්න. සුබ දවසක්.